එළබෙන 2026 T20 ලෝක කුසලානය පෙබරවාරි මස 7 වෙනිදා එනම් හෙට දින ආරම්භ වීමට නියමිතයි. ඉතින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය සජීවීව නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට හැකියාව ඇත. මෙවර ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ නිල ගුවන් විදුලි විකාශන අයිතිය ලබාගෙන තිබෙන්නේ සුප්‍රීම් TV නාලිකාවයි. ඉතින් ලක්වාසී සියලුම ක්‍රිකට් ලෝලීන්ට සුප්‍රීම් TV නාලිකාව ඔස්සේ සියලුම තරගයන් සජීවීව නැරඹීමට හැකියාව උදා වී ඇත. එසේම ඩයලොග් TV පාරිභෝගිකයන් වන ඔබට චැනල් අංක 68න් ස්ටාර් ස්පෝර්ට්ස් 1 නාලිකාවෙන් සහ චැනල් අංක 120න් ස්ටාර් ස්පෝර්ට්ස් 1 HD නාලිකාවෙන් සහ චැනල් අංක 62න් පපරේ TV නාලිකාවෙන්ද නැරඹීමට හැක. තවද පියෝ TV පාරිභෝගිකයන් වන ඔබට චැනල් අංක 41න් ස්ටාර් ස්පෝර්ට්ස් ඔස්සේද චැනල් අංක 315න් ස්ටාර් ස්පෝර්ට්ස් 1 HD නාලිකාවෙන් නැරඹීමට හැක. එපමණක් නොව ජංගම දුරකථනයෙන්ද ලෝක කුසලාන තරඟාවලිය සජීවීව නැරඹීමට හැකියාව ඇත. ඒ ඩයලොග් ප්ලේ ඇප් එක සහ පියෝ TV ඇප් එක ඔස්සේ. තවද thepapare.com වෙබ් පිටුව ඔස්සේද ඔබට සජීවීව තරගයන් නැරඹීමට හැකියාව ඇත. ඉතින් පළමු තරගය පෙබරවාරි මාස 7 වෙනිදා එනම් හෙට දිනේදී පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ශ්‍රී ලංකාවේ පළමු තරගය අනිද්දා දින අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිතයි. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලිය ජයග්‍රහණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායයි SL ෆන්සෝන් ඇතුළු ලක්වාසී අප සියලු දෙනා ප්‍රාර්ථනා කරමු. මෙවන් නවතම තොරතුරු දැන ගැනීම සඳහා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ෆලෝ කරලා නැත්නම් දැන්ම අපි සමග එකතු වන්න. ඔබට සුබ දවසක්.